අපිට ලැබිච්ච දුර්ලභ දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම අපේ ජීවිතේට යම්කිසි දුෂ්කරතා තියෙනවා. මේවා පිළිබඳව අපි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් අපේ ජීවිතේ කියවන්න ඕන. ඒක හරි ඒක වචනේ අර්ථය තේරෙනවා නම් අපේ ජීවිතේ අපි කියවන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ සියලුම ලෝකෙම කියුවා. ඒ කියවලා අවසානයේ සාරාංශයකට ආවා බුදුරජාණන් වහන්සේ. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ කියවලා අවසානයේ ඒ ලැබිච්ච ප්‍රතිඵලය තමයි සියලු සංස්කාර අනිත්‍යයි කියන එක. අපි ජීවිතේ කියවනවා කියන වචනයට සුදුසුම වචනේ තමයි ජීවිතය අවබෝධ කිරීම. නමුත් ජීවිතය අවබෝධ කරනවා කියන වචනේ ඔබට බරක් වගේ නං. එහෙනම් ඔබ ඒකට දාගන්න ජීවිතේ කියවීම කියලා. ඉතින් අදත් මම ජීවිතේ කියව ගන්න, ජීවිතය අවබෝධ කරගන්න, ඔබට ඔබ ගැනම තේරුම් ගන්න මේ ධර්මානුශාසනාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපදෙස් දෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ වදාළ ගාථාවක් තියෙනවා. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපාදෝ. කිච්චෝ මනුස්ස පරිලාභෝ කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන හරිම දුෂ්කර දෙයක්. ඔබ දන්නේ නැති වුණාට පුදුම දුෂ්කර ජීවිතයක් ඕක. ඔය මිනිස්සෙක් වෙලා ඉපදීම. මේ මැරෙන මිනිස්සුන්ගේ නෝත් නියසිලට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපා උප්පත්තියට යනවා පායට. දුගති උප්පත්ති වලට. නිරේන් චුත වෙන අයගෙනුත් නියසිලට ගත්ත පස්පිඩක් වගේ තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. තිරිසන් ලෝකෙන් මැරෙන අයගෙනුත් නියසිලට ගත්ත පස්පිඩක් වගේ තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. පෙරේත ලෝකෙන් චුත වෙන අයගෙනුත් ආය නියසිලට ගත්ත පස්පිඩක් වගේ තමයි මනුස්ස ලෝකෙට එන්නේ. හුදේ දෙවියන්ගෙන් චුත වෙන දෙවිවරු අතරින් සමස්තය බලනකොට නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි ආය මිනිසෙක් වෙන්නේ. මේ මනුස්ස උප්පත්තියකින් දුර්ලභයි. හාමුදුරන් වහන්සේ නමක් අතින් සතෙක් සිව්පාවෙක් මැරුණොත් ඒ සීලය පිරිසිදු කරගන්න පිළිවෙතක් තියෙනවා. හැබැයි හාමුදුරන් වහන්සේ නමක් අතින් මනුස්සෙක් මැරුණොත් මහානකම එතනින්ම ඉවරයි. ඒ නිසා සතෙකුට සිව්පාවකට වඩා මනුස්සෙක් සම්බන්ධයෙන් කටයුතු කරන විදිය බරපතලයි. ඊළඟට ඒ නිසා මේ සමහර වෙලාවට නිරේ අවුරුදු කෝටි ගාණක් ඉඳලා තමයි ওই බඩට දරුවෙක් එන්නේ. ඒ දරුවත් සමහරලාට ඒ අම්මලා මරලා දැම්මොත් එහෙම බලන්නකො අවුරුදු කෝටියක් මේ ලෝදි හැලියේ පැහිච්ච ප්‍රාණියෙක් අම්මා කෙනෙක්ගේ බඩට එනකොට ඉපදෙන්න කලින් ඒක මරලා දැම්මට පස්සේ දැන් තේරෙනවද මේ පාපේ තියෙන වැඩි සුළු දෙයක් පොඩි බෙහෙතක්. ඒකයි ඒකේ භයානකකම. අවුරුදු ගානක් තිරිසන් සත්තු වතුරේ ඉඳලා රිලව් වෙලා ඉඳලා මැක්කෝ වෙලා ඉඳලා ගැඩවිල්ල වෙලා ඉඳලා වේයෝ වෙලා ඉඳලා සමහරවිට අවුරුදු කෝටි ගානකින් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ඒකට ඒකටත් ඉපදෙන්න දුන්නේ නැතකොට සමහරවිට කැයි හොටු කකා ඉන්න ප්‍රේතාත්ම ඔය කුණු කාණු වල නාන තැන්වල ඔය මේ කෙල්ල සොටු සෙම ලෙව කකා ඇඟවල් ලෙව කකා ඉන්න කෙනෙක් මිනිස්සෙක් වෙනවා. ඒ පැටියටත් එන්න දෙන්නේ නැතකොට ඊට පස්සේ ඔන්න දරු පැටිය ඉපදෙනවා. ඉපදිලා අම්මගෙන් කිරිබොනවා කියන්නේ. නිරේ ඉපදිච්ච අවුරුදු කෝටි ගාණක් නිරේ ඉපදිච්ච කෙනෙක් නම් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අම්මගෙන් කිරිබොන්නේ. ඒ අම්මගෙන් කිරි බින්දුවක් බොන්නේ අවුරුදු කෝටි ගාණකට පස්සේ. ලෝදිය බීපු කෙනෙක්. ඒකයි ඉස්සර කිරි දෙනකොට රන් කිරි කට ගහන්නේ.
ඉස්සලාම රත්තරන් උරගාලා ළමයාගේ තොලේ තියෙනවා. කිරිත් මව් කිරිත් එක්ක. කැයි හොටු කකා සෙම කකා හිටපු පෙරේතේ ඔය කුණු කාණු ලෙව කකා නාන තැන්වල ලෙව කකා කක්ක වලවල කක්ක කකා හිටපු පෙරේතේ මොනවා හරි පිනකින් මනුස්ස ලෝකයට ඇවිල්ලා අම්මගේ බඩෙන් ඉපදිලා ඉඳුල් කට කවනකොට ඉස්සලාම කිරිබඩ්ඩින් ගිත්තක් කන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ. ඒකයි ඉඳුල් කට ගෑම ඒක මගුලක් වුණේ. බෞද්ධයන් අතර ඒක මගුලක් වුණා. ඇයි එන ආත්ම භාවයකට ඒ ඉස්සලාම අවුරුදු ලෝදී බිබී හිටපු ආත්ම භාවයකට මනුස්ස උප්පත්තිය දීලා කිරි ටිකක් පොපු අම්මගේ ණය ගෙවන්න බෑ දරුවෙකුට කවදාවත්. ඒ තාත්තගේ ණය ගෙවන්න බෑ කාටවත්. ඉඳුල් ටිකක් කට ගහපු අම්මගේ තාත්තගේ ණය ගෙවන්න බෑ. යමපල්ලෝ මත උල් වලින් ඇන හිටපු ආත්ම භාවයක් මිනිසෙක් මත ඉපදුනා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ පැනල් රෙද්දකින් අර දරුවා මෙහිම අරන් තුරුල් කරගන්නකොට ඔය වගේ උණුසුමක් ඔය ආත්ම භාවයට ලැබෙන්නේ අවුරුදු කී කෝටියකට පස්සේද? බුදුරජාණන් වහන්සේට ගොඩාක් දේවල් පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් දන්නවා. ඒ නිසා තමයි මේ මාතා පිතු උපට්ඨානං කියලා කිව්වේ. මනුෂ්‍ය ජීවිතය ලැබෙන්නේ තාමත් කලාතුරකින් පිඟුතුනේ දුෂ්කරයි මනුස්සෙක් වෙනවා කියන්නේ. ඒක සියදි විනාසා ගත්ත ගම එක්කෝ මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. කෙල්ලෙක් නිසා හිත වට්ටගෙන මට මේ ජීවිතෙත් එපා. කෙල්ලොද දුර්ලභ මනුෂ්‍ය ජීවිතේද දුර්ලභ. ඊට පස්සේ කවුරු හරි රවට්ටනවා. මුන් මාව රැවට්ටුවා මට දැන් කරගන්න දෙයක් නැහැ මම මැරෙනවා. රැවටීම කියන එකද දුර්ලභ මනුෂ්‍ය ජීවිතේද දුර්ලභ. දැක්කද බුදු බණ පද නොදන්නාකම. ජීවත් වෙන්න මිනිසුනේ කොයිතරම් කරදර ආවත්. ඊළඟට උත්තරේ තියෙනවා කිච්ඡම් මච්ඡාන ජීවිතං. දුර්ලභ මනුෂ්‍යෙක් වෙලා ඉපදුන මේ කෙනාට ජීවත් වෙන එක තමයි ඊළඟ දුෂ්කරම දේ. බඩට ওই දරුවා ආපු දවස් ඉඳලා පොඩි සෙමක් හැදුනත් ස්පිතාල ගානේ දුවන්නේ ওই දරුවා ජීවත් කරවන්න නේද? බෙහෙත් ගන්න ස්පිරිතාල වලට යන්නේ. කී ගමනක් අම්මලා ওই පැටව උසගෙන ස්පිරිතාල වලට යනවද ජීවත් කරවන්න. ඊට පස්සේ දරුවා ඉපදෙනවා. ඉපදුනාට පස්සේ උදේ මොන්ඩිසෝරි යනවා. අර පොඩි පැටියේ පහසු දෙයක්ද දුෂ්කර දේවල්ද මේ කරන්නේ? දුෂ්කරයි. උදේ පාන්දරම නැගිටින්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕන. බලන්නකෝ මේ ජීවත් වෙන්න තියෙන කරදර ටික. ඊට පස්සේ රස්සාවල් කරන්න ඕන. සල්ලි හම්බ කරන්න ඕන. ඒ සල්ලි හම්බ කරන්න ගස් බඩ සමහර අය ගස් බඩ ගාලා පොල් කඩලා ජීවත් වෙන කොච්චර දුෂ්කරයිද? කොච්චර දුෂ්කරයිද නේ? දැන් අපේ පැතිවල කුලී වැඩට යනවා. තේ දළු කඩන්න යනවා. අපේ අම්මත් තේ දළු කැඩුවා. මේ ඇඟිලි වලින් ගහක දළුම කොච්චර කඩන්න නැතිද ජීවත් වෙන්න? අපේ තාත්තලා ගොවිතැන් කරනවා. ඒ උදැල්ල උස්සලා මහ පොළොවට කී ගමනක් ගහන්න නැද්ද ජීවත් වෙන්න? ගොයන් කපන මිනිස්සු ඉන්නවා. දෑකැත් තරම් ගොයන් කී ගමනක් ඒ කාලේ කපන්න නැද්ද ජීවත් වෙන්න? ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. මේ සුක්කාලම කොයි දිසා කීයකට කරකවන්න නැතිද ජීවත් වෙන්න? ගුරු වෘත්තිය කෙනෙක් ඉන්නවා. එකම පාඩම කී දහස් වතාවක් කියලා දෙන්නේ නැතිද ජීවත් වෙන්න? ජීවත් වෙන්න තියෙන දුක බලන්නකෝ. ඒ ඇස්සේ මනුස්සයාගෙන් කරදර, නෝනගෙන් කරදර, දරුවන්ගෙන් කරදර, ආසල්වැසියන්ගෙන් කරදර. ඕම ඉඳලා මැරිච්ච පෙරේතෙක් ලාරුඩු නම ඒ ඊළඟ කරදරේ. ඊට තොවිල් පවිල් දේවාලයකට ගියාට පස්සේ පූලක් කපන්න ගත්තාට පස්සේ මාස ගාණක් හම්බ කරපු එතන ඉවරයි. අමාරුවෙන් කනකරයක් ගන්න. ඒ කරන් සතියයි දෙකයි දාන්නේ. සල්ලි අගහිකමක් එනවා. ගිහිල්ලා බැංකුවේ දෙනවා. උපන් සත්වයාට ජීවත් වෙන එක පහසු දෙයක්ද කරදර දෙයක්ද? එතකොට ඔබට ජීවත් වීම කරදරයි කියන එක මේ ඔබට විතරක්ද සමස්තයට අයිති වෙන පොදු ඉරණමක්ද? පොදු ඉරණමක්. පොදු ඉරණමට අඬන්න එපා.
පොදු ඉරණමට වැළපෙන්න එපා. ඕක හැටි. මුහුණ දෙන්න ඕන සීතල වැස්ස, අටලෝ දහම, සුලි කුණාටු, ජල ගැලීම්, සුනාමි, සතුරු කරදර, වසංගත. ඉතින් උපහාන සත්‍යයට මුහුණ දෙන්න. ඒක බුද්ධ වචනේ එහෙනම් බොරු වෙන්න ඕන. කිච්ඡං මච්ඡාන ජීවිතං. ඉපදුන සත්වයාට ජීවත් වීම දුෂ්කරයි. පාරේ කී ගමනක් හැප්පෙන්න ගිහිල්ලා අපි බේරුණා. මේ ජීවිතේ රැවගත කොච්චර අමාරුද? කඳු පල්ලම් හෙලවලින් වැටෙන්න ගිහිල්ලා බේරිච්ච ඒවා. කොච්චර මේ වෙනකොට මේ ජීවිතේ කොච්චර අමාරුවෙන්ද රැකගෙන තියෙන්නේ. කන බොන දෙයක් උගුරේ හිප්පොළො, වසක් විසක් කැවුණො, සත්තු සිව්පාව සර්පය දෂ්ට කළො. උපන් සත්වයට ජීවත් වෙනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. අමාරුයි. මිනිස්සු හිඟා කකා පොල් කට්ටක් අරන් පාරට බහිනවා ජීවත් වෙන්න. චර දුෂ්කරයි. ජීවත් වීම දුෂ්කරයි. කිච්ඡං සද්ධම්ම සවනං. මේ මිනිස්සු අතර ඉපදුන මේ මිනිසුන්ට බණපදයක් ඇහුනොත් ඒක දුර්ලභ කාරණාවක්. දුෂ්කර කාරණාවක් බණපදයක් ඇහුනොත්. නිරිසත්තුන්ට බණ ඇහිල්ලක් නෑ. තිරිසන් සත්තුන්ට බණ අහනවා කියලා එකක් නෑ. ප්‍රේතාත්ම වලට බණ අහනවා කියලා එකක් නෑ. අපි කියමු මිනිස්සු. අපි කියමු කෝටි 800කට වැඩි ඉන්නවා මිනිස්සු. ඒ කෝටි 800න් බටහිර මිනිස්සුන්ට බණක් අහනවා කියලා එකක්ම නැහැ. සුද්දාන්ට. රුසියාවේ පුතෙක් අපිත් එක්ක කතා කළා ජීවිතේට අහලා නැහැ කොහොම මැරිලා ඉපදෙනවා කියලා. ඉපදෙනවා කියලා අහලා නැහැ කිව්වා. මරණින් මත්තේ උන්ගේ ආත්මය දෙවියන් අතරට යනවා. ඒ දෙවියන් තමයි මේක කන්ට්‍රෝල් කරන්න කියලා අහලා තිබ්බේ. අපි කරන හොඳ නරක අනුව උපදිනවා කියලා අහලා නැහැ කිව්වා. කී කෝටියක් ඉපදෙනවා කියන එක අහලා නැද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ දඹදිව මේ වෙනකොට සැබෑ චතුරාර්ය සත්‍ය ධර්මයේ කී දෙනෙකුට දැහෙන්නේ? ලංකාව තමයි ධර්මද්වීපය. ඒ ධර්මද්වීපයේම සිංහල මිනිසු කීයද? සිංහලයන්ගෙන් බෞද්ධ කීයද? දැන් ඔයාලා ගෙදර බෞද්ධනේ. ඔයාලා ගෙදර ඇත්තටම බණ අහන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. එක්කෝ තාත්තා නම් අහන්නෙම නැහැ. එක්කෝ අම්මා අහන්නෙම නැහැ. පොඩි මල්ලි අහන්නෙම නැහැ. ලොකු අක්කා අහන්නෙම නැහැ. ඉතින් සමහරවිට ගෙදරින් ඔයා විතරයි. අර මුළු ගෙදරින්ම එකයි. හොඳට කල්පනා කරන්න මේ බුද්ධ වචනේ. එනම් පෞල් පිටින් බණ අහන්න හැමදාම බණ අහනවා කියන එක එහෙම වෙන්නේ නැහැ. ඊටම දුෂ්කර කාරණාවක්, දුර්ලභ දෙයක් මනුසාත්මයකට ලැබෙන බණපදයක් ඇහෙනවා කියන්නේ. කිච්චෝ බුද්ධානං උප්පාදෝ. බුදුරු පහළ වීම අතිශයින් දුෂ්කරයි. බුද්ධෝ කප්ප සතේහි දුර්ලභෝ කියලා කියන්නේ කල්ප 100කටත් බුදුවරු දුර්ලභයි. කල්ප ලක්ෂයකටම බුදුවරු කී දෙනයිද පහළ වුණේ? මේ සමහරවිට අසංඛ්‍යය ගණන්. බුදුරජාණන් වහන්සේ අසංඛ්‍යය 4කුත් කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා කියලා අහලා තියෙනවනේ. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සම්බුදු වෙන්න විවරණ අරගෙන ආය බුදු කෙනෙක් මහ බෝධිසත්වයන්ට මුණ ගැහිලා තින්නේ කල්ප අසංඛ්‍යයකට පස්සේ. වෙලාව මදි මේවා විස්තර කරන්න මේ කල්පයක කතාව. ඊට පස්සේ ඒ කල්පේ පහළ වුණ බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ගත්තට පස්සේ ආය බුදු කෙනෙක් පහළලා තින්නේ ආය කල්ප අසංඛ්‍යයකින්. මේ සමස්ත විශ්වීය ඉතිහාසයේ බුදුවරු 5 පහළ වෙන එකම යුගයේ මේ මහා භද්‍ර කල්පය. ඒනොත් බුදුවරු 4 පහළ වී හමාරයි. තව එක බුදුරජාණන් වහන්සේ නමකුයි පහළ වෙන්න සිටින්නේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ තවත් බුදු කෙනෙක් පහළ වෙන බවට නිශ්චිත කතාවක් නැහැ. හෝදුවාවක්වත් තියෙන්නේ තව කල්ප ලක්ෂයකින් පස්සේ බුදුවරු පහළ වෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. සාමාන්‍යයෙන් පස්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ සම්බුදු කෙනෙකුට කලින්. එහෙම ඒ අනුසාරයෙන් ගත්තොත් තව කල්ප ලක්ෂයකින් ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ තයිමි වුණොත්. ඒ අතරතුර කී ගමනක් ගුටි කණ්ඩ වේද?
කී ගමනක් බැනුම් අහන්න වේද? කී ගමනක් පිළිකා හැදේද? කී ගමනක් ඇඟ කුණු වේද? කුෂ්ඨ දද වන හොරි කොච්චර හැදේද? මිනිසුන්ගෙන් කොච්චර අපි බෙලි කැපුම් කයිද? සත්ත්ව සිව්පාව වෙලා කොච්චර කුණු වෙවි මැරෙන්න වේද? නිරේ කී ගමනක් ඉපදෙන්න වේද? කොච්චර ගම් වතුරේ ගහගෙන යයිද? කොච්චර පස් කඳු උලුවට කඩාගෙන වැටෙයිද? මේ පුදුම සංසාරය. කොච්චර වසංගත වලට මුහුණ දෙන්න වේද? ජාති ජරා මරණ බුදුරු කලාතුරකින් පහළ වෙන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණ නිසා තමයි මේ අය කුසලය මේ අය අකුසලයි කියලා සැබෑම සැකයක් නැතුව ඇත්තටම කුසල් මොනවද? ඇත්තටම පින් මොනවද? අකුසල් මොනවද? පින් මොනවද? පව් මොනවද? සේවනයේ කළ යුතු දේ, සේවනයේ නොකළ යුතු දේ, වටිනා දේ, බාල දේ, හොඳ දේ, නරක දේ බේරුම් කරගන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි. බුදුරු නැති කාලේ මිනිස්සු මේ දුකෙන් එතර වෙන්න බලනවා. දුක් විඳලා ඇති මිනිස්සුන්ට. ඒ අතරින් සමහර අය විමුක්තියක් හොයනවා මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා. එතකොට ඔතන හිටපු කවුරු හරි කෙනෙක් කියනවා එක කකුලෙන් හිටගෙන හිටපල්ලා. ඒකට ඒ අය හිතනවා එහෙනම් දුකෙන් එතර වෙන්නේ එහෙම. තනි කකුලෙන් හිටගෙන ඉන්න. අපිට වෙච්ච දේවල්. මමත් ඕක සංසාරේ කළා තියෙනවා. ඔබත් කළා තියෙනවා. දුකින් එතර වෙන්න තනි කකුලෙන් හිටගෙන. ඊට පස්සේ සමහර ලාවට කියනවා දුකෙන් අපිට ඔහොම දුක් විඳලා සංසාරේ හිතෙනවා මේකෙන් එතර වෙන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා බල්ලෙක් විදිහට හිටපල්ලා කුක්කුර වෘත. ඊට පස්සේ කන්නේ බල්ලෙක් වගේ යන්නේ බල්ලෙක් වගේ තුන් පාරක් කැරකිලා බුදියා ගන්න. බලු වෘත රකින්න. ඊට පස්සේ කවුරු හරි කියනවා අජ්ජ වෘත එළුවෙක් වගේ ඉන්න ඕන. එතකොට මේකෙන් එතර වෙනවා. කිසි කෙනෙක් අහන්නේ නැහැ. එළුවෙක් වගේ ඉඳලා නිදහස් වෙනවා නම් එළුවා නිදහස් නොවුනේ මන්ද කියලා අහන්නගෙන ඉන්නේ. එතෙන්වත් ප්‍රශ්නාව වෙන්නේ. දැන් බල්ලෙක් විදිහට ඉඳලා නිවන් දකිනවා. අපිට කලින් නිවන් දකින්න ඕනේ බල්ලානේ. දැන් අපි රංගපෑමන්නේ කරන්නේ. කවුරුත් කෙනෙක් නෑ ඒක කියන්නේ. අහන්නවත් එතෙන්වත් ප්‍රඥාව වෙන්නේ නැහැ. බුදුරු නැතිකොට. ඊළඟ ගෝවෘත අරකෙක් විදිහට හිටියාම නිවන් දකින්නවා කියලා කියනවා. විමුක්තියටපත් වෙනවා කියලා දුක නැති වෙනවා කියනවා. එතකොට ඉන්නවා මේ හරකෙක් විදිහට කන්නේ බොන්නේ තනකොළ කන්නේ වතුර බොන්නේ විදිහට. ඊට පස්සේ කියනවා සීතලෙන් කෙලස් තවන්න ඕන. හිම වැටෙන දවස් වලට සීතල දවස් වලට එළියට වෙලා ඇඳුනොත් නැතුව ඉන්න. කවුරු හරි කියනවා නිරුවතෙන් ඉන්න. නිරුවතෙන් ඉන්න. ඊළඟට මහා ගිනි මද්දහනේ වටේට ගිනි මැල ගහගෙන මැද ඇඳුන් නැතුව ගිනි මේ අවුවේ ගිනි තපින්න කියනවා. මේ කෙලස් තවලා දාන්න පව් පුච්චපල්ලා කියනවා. එහෙම කරනවා. බුදුරු ඔයා නිවන් හොඳ නරක ගැන කැමැත්තක් තියෙන ඔයා ඔය විදිහට ඉන්නේ බුදු කෙනෙක් නේ. බුදුරු හිටියේ නැත්තම් තමන්ටත් ඊතර වෙන්න අදහසක් ආවත් ඔය වගේ කුබෘතයක් තමයි රකින්නේ. එක්ක අතින් කනවා භාජනයක් ගන්න. ඊට පස්සේ එක්ක කේස කම්බල මේ කෙස් වලින් හදපු ඇඳුම් අඳිනවා. ඉතින් ඊළඟට උපකාජීවක බලන්න උඩට හැට්ටයක් අඳිනවා ඉනෙන් පල්ලා ඇඳුන්නේ. ඒ වගේ බුදුවරු නැති කාලයක වෙන දේවල්. හොඳ නරක පින්පව් යහපත අයහපත හරි දේ මේ විදිහට දේශනා කරපු වෙනස් ශාස්ත්‍රූන් වහන්සේ නම බුදු කෙනෙක් කරා අතීතේවත් වර්තමානේවත් අනාගතේවත් නැහැ.